මෙන්න නයිමිලිස් පැලවලට ගොළු බෙල්ලෝ ඇවිල්ලා. සුබ දවසක් යාළුවනේ. හිරු ප්ලාන්නර්ස්රි YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දැනටමත් දන්න වෙති මම මේ channel එකෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නයිමිලිස් වගාව පිළිබඳව. ඒ කියන්නේ ලංකාවේ නයිමිලිස් වගාව පිළිබඳව දැනුම දෙන එකම channel එක මෙන්න මේ channel එක. මේ channel එකෙන් මම කතා කරන්නේ නයිමිලිස් වගාව පිළිබඳව පමණයි. ඉතින් ඔයාලට පහසුයි. ඔයාලා නයිමිලිස් වගාවක් කරගෙන යනවා නම් එන්නේ ඔයාලට අවශ්‍ය කරුණු දැනුම මෙන්න මේ අපේ channel එකේ වීඩියෝස් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා නයිමිරිස් වගාවට කැමැත්තක් දක්වනවා නම් ඔයාලා මේ channel එක දැන්ම subscribe කරන්න. එහෙනම් අද අපි බලමු නයිමිරිස් වගාවට එන තවත් හානියක් ගැන. හොඳයි යාළුවනේ එහෙනම් අද අපි බලමු අපේ මෙන්න මේ නයිමිරිස් වගාවට ඇවිල්ලා ඉන්න පලිබෝධකයා කවුද කියලා. මම අද ඔයාලට පෙන්නන්නම් මේ පලිබෝධකයා. ඔයාලත් දන්නවා ඇති. ඔයාලටත් ගොඩාක් කරදර ඇති. මෙන්න මේ අම්මයි පුතයි වෙන්න ඇති මෙන්න මේ ඇවිල්ලා ඉන්නේ. අන්න මෙන්න මේ නයිමිරිස් ගහේ මෙන්න කොළ ටිකත් කාලා තියෙනවා. මෙන්න මේ ගොළු බිලු හානිය ගැන මම අද ඔයාලට කියලා දෙන්නම්. මේ හානිය අවම කරගන්න ඔයාලට කරගන්න පුළුවන් නිවසේ සිටම කරගන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක් ගැන මම අද ඔයාලට මෙන්න මේ වීඩියෝස් එකෙන් අරගෙන එන්නම්. ඔයාලගේ මේ නයිමිරිස් වගාවේ මෙන්න මේ ගොළු බිලි හානිය තියෙනවා. නයිමිරිස් වගාවනේ ඕනම වගාවක මෙන්න මේ ගොළු බෙල්ලොන්ගෙන් හානිය තියෙනවා නම් ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ වගේ පරණ කිරිහට්ටියක් ගන්න. ඔයාලා මෙන්න මේ වගේ පරණ කිරිහට්ටියක් අරගෙන මෙන්න මේ විදිහට ගල් කැටයක් අරගෙන මෙන්න මේ කිරිහට්ටිය උඩින් මෙහෙම තියන්න. ඒ කියන්නේ ගොළු බෙල්ලොන්ට මේක ඇතුළට යන්න පුළුවන් ප්‍රමාණයට ගල් කැටයක් තියන්න. ගල් කැට එකක් හරි මෙහෙම තුනක් හරි ඔයාලට තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ කිරිහට්ටිය හොඳට මෙහෙම තෙමා ගන්න. ඒ කියන්නේ පොළොවට වතුර හොඳට වැටෙන විදිහට මෙන්න මේ වටේට වතුර හොඳට දාගන්න. ඊට පස්සේ දැන් ඔයාලා මේ කිරිහට්ටිය උදේ කාලේ මේ විදිහට තියලා තිබ්බම දවල් වෙද්දී මෙන්න මේකට අවුව සැරට ගොළු බෙල්ලෝ ඇතුළු වෙනවා. ඒ කියන්නේ ගොළු බෙල්ලෝ ටික මෙන්න මේ කිරිහට්ටියේ ඇතුල් පැත්තේ ඉන්නවා දවල් වෙද්දී. සාමාන්‍යයෙන් මම නම් මෙන්න මේක කරලා බැලුවා. ගොළු බෙල්ලෝ 3ක් 4ක් වගේ දවල් වෙද්දී මෙන්න මේක ඇතුළට රිංගනවා. ඊට පස්සේ මේ කිරිහට්ටිය ඉන්න ගොළු බෙල්ලෝ ටික ඔයාලට කොහේ හරි ඈතකට දාන්න පුළුවන්. එන්න මේ විදිහට ඔයාලට ගොළු බෙල්ලෝ පාලනය කරගන්නත් පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට ඊළඟට කරන්න පුළුවන් මෙන්න මේ වගේ වගාවක් තියෙනවා නම් ඔයාලට මේ පේනවා මෙන්න මේ තියෙන්නේ ලිපේ අලු. මෙන්න මේ ලිපේ අලු ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ගොළු බෙල්ල හානිය අවම කරගන්න. ඔයාලා මෙන්න මේ වගාවක මෙන්න මේ විදිහට ගොළු බෙල්ලෝ ඉන්නවා නම් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ වගාව වටේට ඒ කියන්නේ පැල වටේට හරි මෙන්න මේ විදිහට මෙන්න මේ අලු ටිකක් ඉහ ගන්න පුළුවන්. ආයේ යාළුවනේ ඔයාලට මෙන්න මේ අලු මෙන්න මේවටත් මේ නයිමිරිස් පැලවලටත් උදේ කාලේ පින්න තියෙද්දි ඉහ ගන්න පුළුවන්. එහෙම වුණොත් මෙන්න මේ ගොළු බෙල්ල හානිය වගේම කෘමි සතුන්ගේ හානියත් අවුම් වෙනවා මෙන්න මේ අලු වලට. ඒ කියන්නේ මේ කෘමි සතුන් කැමති නැහැ මෙන්න මේ අලු තියෙද්දි වගාවකට එන්න. ඒ නිසා ඔයාලට එන්නේ ක්‍රමයක් ගොඩාක් සාර්ථකයි මෙන්න මේ ගොළු බෙල්ලොන්ගේ තියෙන හානිය අවම කරගන්න. යාළුවනේ මම ඔයාලට කියලා දුන්න දැන් ක්‍රම දෙකක් කියලා දුන්නා. අලු ඉහින ක්‍රමයක් කියලා දුන්නා. ආය කිරිහට්ටිය ක්‍රමය කියලා දුන්නා. ඒ ක්‍රම දෙකම සාර්ථකයි මම කරලා බලලා තිනවා. එන්නේ හින්දා ඒ ක්‍රම දෙක ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන්. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වැස්ස කාලෙට මෙන්න මේ අපි අලු දැම්මොත් ඒ අලු ටික සීදිලා යනවනේ. ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපිට මේ තවත් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ගොළු බෙල්ල හානිය අවම කරගන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මම ඔයාලට දැන් කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙනවා. මෙන්න මේ තියෙන්නේ කර 10ක්. ඒ කියන්නේ බාගෙට පුච්චපු 10ක්. මෙන්න මේ කර 10ත් යොදාගෙන ඔයාලට ගොළු බෙල්ලොන්ගේ හානිය පාලනය කරගන්න පුළුවන්. ඒක කරගන්න යාළුවනේ දැන් මෙන්න මේ ගොළු බෙල්ලෝ ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ දැන් අපි දැන් මෙහෙම පැලයක් ගත්තොත් මෙන්න මේ පැලේ වටේට මෙන්න මේ විදිහට කර 10 ටික දාන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ දැන් ගොළු බෙල්ලෙක් ආවත් මෙන්න මේ කර 10 උඩින් එන්නේ නැහැ. උඩින් ඇතුළට යන්නේ නැහැ. මුන් කර 10 වලට කැමති නැහැ ගොළු බෙල්ලෝ. ඒ හින්දා මෙතෙන්ට ඇවිල්ලා හැරිලා යනවා. ඔයාලට එහෙම මේ වගාව මේ පැලයක් වටේට දාගන්න පුළුවන්. නැත්නම් වගාව වටේට බෝඩරයක් ආකාරයට වටේට මෙන්න මේ කර 10 දාගන්නත් පුළුවන් යාළුවනේ. එන්නේ මේ විදිහට අපිට මෙන්න මේ ගොළු බෙල්ලෝ සාර්ථකව මර්ධනය කරගන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා යාළුවනේ. ඒ තමයි ලුණු මේ ලුණු අරගෙන මෙන්න මේ ගස් වටේට ඉස්සනම් ඒකෙමුත් ගොළු බෙල්ලෝ හානිය අවම කරගන්න පුළුවන්. ඔයාලට ඒකට ගන්න පුළුවන් කිලෝ ගානට වගේ ගන්න පුළුවන් මඩ ලුණු වගේ
දෙයක් ඔයාලට අරගෙන මෙන්න මේ ගස් වටේට දැම්ම නම් ඒකෙමුත් ගොළු බිල හානිය අඩු කරගන්න පුළුවන්. යාළුවනේ මම දන්නවා ඔයාලා දන්න ක්‍රමත් ගොඩක් ඇති. ඒ ඔයාලා දන්න ක්‍රමත් තියෙනවා නම් පහලින් අපිට කමෙන්ට් එකක් දාන්න. තව මේ සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවත් පහලින් අපින් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම දන්න තරමින් ඒවට ඔයාලට පිළිතුරු සපයනවා. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් මෙවැනි වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.